සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ සිතුමිනි YouTube channel එකත් එක්ක. යාළුවනේ, ඔයාලා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පහතින් තියෙන subscribe button එක touch කරලා bell icon එකත් click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඉක්මනින්ම ඔයාලට ඒ වීඩියෝ එකත් නරඹන්න පුළුවන්. එහෙනම් ඉතින් වැඩි වේලාවක් ගන්න නැතුව අපි අද දවසේ පාඩමට යමු. ඉතින් අපි අද කතා කරන්නේ චිත්ත වේග ගැන. ඉස්සෙල්ලාම අපි බලමු චිත්ත වේග කියන්නේ මොනවද කියලා. එදිනදා ජීවිතයේදී අපට විවිධ සිද්ධීන් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. එහිදී එළඹෙන තත්ත්වයන් වලදී අපේ සිත තුළ ඇතිවන ක්ෂණික සිතිවිලි තමයි චිත්ත වේග කියලා කියන්නේ. එතකොට මේ චිත්ත වේග කොටස් දෙකකට බෙදන්න පුළුවන්. යහපත් චිත්ත වේග, අයහපත් චිත්ත වේග කියලා. යහපත් චිත්ත වේග තමයි සතුට, කරුණාව, දයාව ආදිය. අයහපත් චිත්ත වේග තමයි තරහ, වෛරය, දුක, ඊර්ෂ්‍යාව ආදී දේවල්. එතකොට මේ චිත්ත වේග සමබරතාව කියන්නේ මොකද්ද? චිත්ත වේග සමබරතාව කියන්නේ චිත්ත වේගය ඇති වූ අවස්ථාවකදී බුද්ධිමත්ව සිතා බලා අපගේ හැසිරීම පාලනය කර ගැනීමයි. චිත්ත වේගයක් ඇති වූ විට අපිට කරන්න පුළුවන් දේවල් මොනවාද? චිත්ත වේගයක් ඇති වුනහම අපිට පුළුවන් 1 සිට 10ට ගණන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි සෙමෙන් වතුර වීදුරුව පානය කරන්න පුළුවන්. ගැඹුරින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නත් පුළුවන්. තමන් දන්න භාවනා ක්‍රමයක නිරත වෙන්නත් පුළුවන්. ඒ වගේම විනෝදාංශවල නිරත වෙන්න පුළුවන්. එතකොට මේ විනෝදාංශ කියපහම අපි යහපත් විනෝදාංශයක තමයි නිරත වෙන්න ඕනේ. උදාහරණ විදිහට පොත් කියවීම, චිත්‍ර ඇඳීම, නර්තනය, හරවත් රූපවාහිනී වැඩසටහනක් නැරඹීම, ඇවිදීම, ආගමික කටයුතු වල නිරත වීම ආදී දේවල් අපිට සිදු කරන්න පුළුවන්. දැන් යාළුවනේ, ඔයගොල්ලන්ට චිත්ත වේග කියන්නේ මොනවාද? චිත්ත වේග වලට උදාහරණ මොනවාද? චිත්ත වේග සමබරතාව කියන්නේ මොනවාද? චිත්ත වේගයක් ඇති වුනහම කරන්න ඕනේ දේවල් මොනවද කියලා යන දේවල් පිළිබඳ දැනුමක් ඇති කියලා මම හිතනවා. මේ තමයි යාළුවනේ අද දවසේ පාඩම. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.